IPL යන්න ඕනේද? එහෙනම් මුලින්ම ශරීරයේ යෝග්‍යතාවය හදාගෙන වරෙන්. IPL සවාරියට ලෑස්ති වෙන අපේ කොල්ලන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලොකු කොන්දේසියක් පනවලා තියෙනවා. ලෝක කුසලානයේදී තුවාල වුණු ක්‍රීඩකයන්ට SLCට කියන්නේ IPL යන්න කලින් ඉස්සෙල්ලා ෆිට් වෙලා ඉන්න ඕනේ කියලා. ඔන්න එහෙනම් මේ වෙද්දි ලැබිලා තියෙන අලුත්ම තොරතුරු. අවසරය ලැබුණු අය දුෂ්මන්ත චමීර, පැතුම් නිශ්ශංක සහ කමිනු බෙන්ඩිස් දැනටමත් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වෙලා ක්‍රීඩා කිරීමට අවශ්‍ය අවසර පත්‍ර ලබාගෙන ඉවරයි. බලාගෙන ඉන්න අය නුවන් තුෂාර තවම පරීක්ෂණයට පෙනී සිටලා නැහැ. ඒක පාස් වුණු ගමන් තුෂාරටත් යන්න අවසරය ලැබෙනවා. ප්‍රතිකාර ලබන අය වනිදු හසරංග, එෂාන් මාලිංග සහ මතීෂ පතිරණ තවමත් තුවාලවලට ප්‍රතිකාර ලබමින් ඉන්නේ. මේ තුන්දෙනාටත් අවසරය ලැබෙන්නේ පරීක්ෂණය අනිවාර්යෙන්ම සමත් වුණොත් විතරයි. පතිරණ ගැන විශේෂ පණිවිඩය. මතීෂට තරඟාවලියේ ආරම්භය මගහැරෙන ලකුණු තියෙන්නේ. හැබැයි අප්‍රේල් මැද වෙද්දි පුංචි මාලිංග ආයෙත් පිටියට එයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුරුවන්. සිංහලයෝ